ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් බැංකුවෙන් ගත්තට වැඩක් නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන අවම දින 21යි උපරිම දින 51යි දන්නේ නැත්තම්. ඒක හැදෙන්නේ කොහොමද කියන එක ඔයා දන්නේ නැත්තම් මේ වීඩියෝ එක බලන්න. මේකෙන් මම ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් විස්තර කියා දෙන්නයි යන්නේ. ක්‍රෙඩිට් කාඩ් එක ස්ටේට්මන්ට් එක හැදිලා ඔයාට ගෙවීම් කරන්න තියෙන අවම කාලය තමයි දවස් 21 කියලා කියන්නේ. උදාහරණයක් හැටියට මම මෙහෙම කියලා දෙන්නම්. ඔයාගේ ස්ටේට්මන්ට් එක හැදෙන්නේ හැම මාසෙම 5 වෙනිදා නම් 5 වෙනිදා සිට දින 21ක් ඇතුළත ඒ ස්ටේට්මන්ට් එකේ තියෙන සම්පූර්ණ මුදල හරි ඊට අදාළව අවම ගෙවීම හරි අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒකයි බැංකුවෙන් ඔයාට අවම දින 21 කාලයක් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ගත්තොත් උපරිමය දවස් 51ක් හැදෙන්නේ මෙන්න මේ විදිහට. අපි කලින් උදාහරණෙම අරගමු. ජූනි මාසේ 5 වෙනිදා ඔයාගේ ස්ටේට්මන්ට් එක හැදෙනවා නම් ඔයා ජූනි මාසේ 6 වෙනිදා යම්කිසි ගණුදෙනුවක් කරොත් කාඩ් එක පාවිච්චි කරලා ඒ 6 වෙනිදා ගණුදෙනුව ගිණුම්ගත වෙන්නේ ඊළඟ මාසේ 5 වෙනිදා ස්ටේට්මන්ට් එකට. ඒ කියන්නේ ජූලි මාසේ 5 වෙනිදා ස්ටේට්මන්ට් එකට. එතකොට ඒ කාල සීමාව දවස් 30ක් වෙනවා. ඒ වගේම තමයි ස්ටේට්මන්ට් එක හැදිලා මං කලින් කිව්ව විදිහට ස්ටේට්මන්ට් එක අනුව ඔයාට අවම දින 21ක් ලබා දෙනවා ගෙවීම් කරන්න. එතකොට 30යි 21යි 51යි. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඔයා යම්කිසි ගණුදෙනුවක් 7 වෙනිදා කරොත් ජූනි මාසේ 5 වෙනිදා ඔයාගේ ස්ටේට්මන්ට් එක හැදෙනවා. ජූනි මාසේ 7 වෙනිදා ඔයා යම්කිසි ගණුදෙනුවක් කරනවා. ඒ 7 වෙනිදා ගණුදෙනුව ගිණුම්ගත වෙන්නේ ජූලි මාසේ 5 වෙනිදා ස්ටේට්මන්ට් එකට. එතකොට එතන දවස් 28ක කාලයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ස්ටේට්මන්ට් එක හැදිලා අවම දින 21ක කාලයක් ලබා දෙනවා අදාළ පේමන්ට් එක කරන්න. එතකොට 28යි 21යි කියලා කියන්නේ ඒ අදාළ ගණුදෙනුවට පමණක් ඔයාට දින 49ක කාලයක් හම්බ වෙනවා. ඒ වගේම ඔයා දැනගත යුතුම කාරණාවක් තියෙනවා. ඒක තමයි බැංකුවෙන් ඔයාට ඉන්ට්‍රස්ට් එක අය කරන්නේ ඔයාගේ ස්ටේට්මන්ට් එකේ තියෙන ගණුදෙනු වලට පමණයි. ඒ කියන්නේ ස්ටේට්මන්ට් එකේ තියෙන සම්පූර්ණ බැලන්ස් එක තමයි අවම දින 21ක් ඇතුළත ගෙවෙන්න අවශ්‍ය වෙන්නේ. ස්ටේට්මන්ට් එකෙන් පස්සේ කරන ගණුදෙනු වලට බැංකුවෙන් කිසිම දවසක ඔයාට අමතර ඉන්ට්‍රස්ට් එකක් charge කරන්නේ නැහැ. ඒක ඊළඟ මාසේ බිල් එකට එනකන් ඔයාට ගෙවීම් නොකර ඉන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට ජය.